මගේ නම චන්ද්‍රසිරි. මගේ ගම ඇබරුළුව. මන් කලින් කොළඹ ජුවරලි ෂොප් එකක් වැඩ කරා. චන්ද්‍රසිරි මට තමුන්ව හම්බවෙන්න ඕනේ කියලා කිව්වානේ. ඔව් සර්. ඒ සර් තමයි මන් වැඩි කරපු තැන බොස. ඇයි මාව හම්බවෙන්න ඕනේ කියලා කිව්වේ? සර් මට නිවාඩුවක් ඕනේ. හරි. කවද්දටද නිවාඩුව වුණේ? අද රෑට සර්. අද රෑට? ඇයි මොකක් හරි හදිස්සියක්ද? ඔව් සර් අපේ ලොකු කොල්ලට අසනීපයි. ආහෙනම් තියෙන වැඩ ටික බලලා කරලා යන්න පුළුවන්. අතේ සල්ලි තියේද? ඔව් සර් තියේ. මම එහෙම කියලා මං එතනින් ආවා. මම වැඩපොලෙන් හවස ගෙදර එන්න පිටත් වුණා. ගමට යද්දි ටවුන් එකේ පොඩි මාළු කඩයක් තියෙනවා දැක්කා. පොඩි එවන් අස නිසා මං මලුත් අරන් ගියා. ඉන්පසුව මං කොළඹ බස් ස්ටෑන්ඩ් එකට ගියා. ඇබරළුව බස් එකට ගොඩ වුණා. සර් කොහෙටද යන්නේ සර්? සර් මං ගැස්සිලා ඇහැරුණේ කවුද කතා කරන්නේ කියලා. මං ඇබරළුවට යන ටිකට් ගත්තා. ගමන් මැද මහන්සියත් එක්ක මට නින්ද ගියා. සර් බහින්න ඇබරළුවට ආවා. මම බස් එකෙන් බැස්ස වෙලාව රෑ 6:00ට විතර ඇති. මම හුළුවත්තක් පත්තු කරගෙන අපේ ගෙදරට යන පාරට හැරුණා. මං හිමිට ගැවල් පැත්තට යනකොට ලොකු රබුටන් ගහක් දැක්කා. සේදීරිස් මල්ලි මටත් රබුටන් ටිකක් කඩහන්. මම එයාලගේ ගැට ගියා. එතකොටම ගෙදර ඇතුලේ සිට සේදීරිස් මල්ලි එළියට ආවා. මම ඔහේ කොහොමද ඔච්චර ඉක්මනට රබුටන් ගහෙන් බැහැලා ගැට ආවේ? පිස්සුදා චන්ද්‍රසිරි මේ රෑ රබුටන් කඩන්න මත්මේ ඔහේගේ කටහඩ ඇහිලා එළියට ආවේ. මම ටික වෙලාවක් හිතුවා ගහ උඩ හිටියේ කවුද කියලා. මං යන්නම් මේ ඉදල හෙට ඵලයන්. සේදීරිස් එහෙම කීවා ඔන්නේ. ආයේ ගහ දිහ සැකේට බැලුවා. මට උන් හිටි තැන් අමතක වුණා. ඒ ගහේ කකුල් දෙකක් විතරක් තිබුණා. මම වටපිටත් බලලා ආයේ බලද්දී කුරුත් එතන නැති වුණා. ගමන් මහන්සියට මගේ හිතේ කියලා හිතමින් මන් ඉදිරියට ගියා. මගේ පිටුපසින් කවුරු හරි එනවා වගේ දැනුණා. මම හැරිලා ටෝර්ච් එක ගහලා බලුවා. නමුත් කවුරුත් නැහැ. මන් හිමිට ඉස්සරහට ගියා. තවත් සැකයකින් තොරව. එකපාරටම පිටුපසින් කවුරු හරි දුවගෙන ආවා. ලිදට පැන්නා. මට දැන් වෙන දේ ටිකෙන් ටික තේරුණා. මන් කුණුහරුප ටිකක් කියලා එතනින් ගියා. ටික දුර යන්න හම්බ වුණේ ගෙදරට යන පාර. ගිල බැහැලා එතනින් යන්න තියා හිතන්නවත් බෑ. දැන් යන්න තියෙන එකම පාර වෙලෙන් පැනලා වෙලා දිගේ මන් ඉස්සරහට යනවා. ටික දුරක් යනකොට තාම මතකුනේ ගමේ සොහන තියෙනවා. මේ වේලට එහා පැත්තෙන් කියලා. හිතට පොඩි දෙගෙඩියාවක් ආවා. ඔන්න සොහොන ගාවින් පාරට ඇතුළු වුණා. මේ සොහොන තියෙන තැන කිසිම ගෙයක් නෑ. එක් පැත්තක සොහොන අනිත් පැත්තේ රබර් වත්ත. මෙතනින් ගෙදරට පොඩි දුරක් විතරයි. මං හිමිට ඉස්සරහට ගියා. මගේ පිටුපසින් කරත්තයක් එන සද්දයක් ඇහුණා. ඒ සද්දේ ටිකෙන් ටික ලන් වෙනවා. දැන් සද්දේ කනගාව ඇහෙන්නේ. මොකාද මේ මාල්ලම්ලා දින්නේ? මගේ අතේ තිබුණ මාළු මල්ල කවුරු හරි පිටුපසට අදිනවා කියලා මට දැනුණා. මම මාළු මල්ල පිටුපසට විසික් කරලා ඉස්සරහට දිව්වා. මට ගෙයක් හම්බෙනකන් ඉස්සරහට දිව්වා. මට ජායේගේ ගෙදර හම්බ වුණා. මම ජායේ ඒ වෙලාවේ මනුස්සයා එළියට ආවා. ඇයි චන්ද්‍රසිරි මේ මාර වැඩක් මේ උනේ? අවාරේ ගෙදර ඇතුළට ඔබ මොකෝ බය වෙලා මාර වැඩේ උනේ? පොඩ්ඩක් ඉදහනා වතුර ටිකක් බීලා ඉදපන්. මන් සොහොන ගාවින් එද්දී පිටුපසින් කවුරු හරි මගේ මාළු මල පිටිපස්සට ඇද්දා. මන් මාළු මල දාලා දුවලා ආවා. ඔබ මාළු මල එතන දාලද ආවේ? මන් වරෙන් යන්න කියලා ආයේ අපි සොහොනට ගියා.
මාළු මලත් අරන් ආයේ ගෙදරට අවා. ඒ මල්ලි මහසෝන අපිත් එක්ක සෙල්ලම් කරනවා වගේ